හායි යාළුවනේ කොහොමද? හොඳින් ඉන්නව නේද? අද නම් නෑදෑ ගෙදරක චිකන් කරියක් හදනවා තමා පෙන්නන්න යන්නේ. මුලින්ම තාච්චියා ලිපේ තියලා ඒකට රම්ප කරපිංච සේර ඉඟුරු සුදුලූණු ඔක්කොම දාලා ඒකට මිරිස් කුඩු ටිකක් දාලා තෙල් චුට්ටෙන් චුට්ටක් බැදගන්න තමා යන්නේ. එතකොට ලස්සන කලර් එකක් එනවනේ. හොඳට ඒක චුට්ටක් මේ බැදෙන්න ටිකක් වෙලා තියන්න ඕන. අද නම් අපේ කිචන් එකේ නෙවෙයි මේ මස් එක හදන්නේ. මගේ හස්බන්ඩ්ගේ නෑදෑ ගෙදරක. බලන්නකෝ යාළුවනේ. මස් ටික අපි සීසන් වෙන්න තිබ්බනේ. මම මස් එක සීසන් කරගන්න කහ කුඩු, මිරිස් කුඩු, ගම්මිරිස් ලුණු ටිකක් එහෙම දාලා හොඳට වහලා තිබ්බා. හොඳට අත ගාලා වහලා තිබ්බා. දැන් ඒක අපි අර මේ භාජනයට දාගන්න තමා යන්නේ. දාලත් අපි හොඳට කවලම් කරලා ටිකක් වෙලා වහලා තියෙනවා. එතකොට අර මේ මස් වල වහලා තිබ්බහම මේ වතුර එනවනේ. ඒ හින්දා චුට්ටක් තැම්බෙන්න මදගින්නේ චුට්ටක් වහලා තියෙනවා. අලුවනේ පොල් කිරි නොදා තමා අපි මේක හදන්න යන්නේ. වතුර චුට්ටක් දාලා තමා හදන්න යන්නේ. බලන්නකෝ යාළුවනේ ටිකක් වෙලා වහලා තිබ්බහම වතුර උනන විදිය. පොල් කිරි දැම්මහම රසයි. ඒත් අද නම් අපි නිකන් මිරිසට වගේ තමා හදන්නේ. අද අපිට හොදි චුට්ටකුත් ඕන. ඒ හින්දා හොදි චුට්ටකුත් එන්න හින්දා වතුර චුට්ටක් මදි වුණු චුට්ටක් අපි දාලා ගන්නවා. බලන්න යාළුවනේ වතුර උනලා තියෙන විදිය. ඒ හින්දා ආයෙ වතුර නම් දාන්න ඕනේ නැහැ. ඒ හින්දා මේ ගාන නැතිනේ. චුට්ටක් වෙලා තැම්බුනහම බාලා ගන්න තමා තියෙන්නේ. රස පාටයිනේ. දැන් නම් ඉතින් කුස්සියේ ඉන්න බෑ. හරිම සුවඳයි. අපි අද මේ චිකන් කරිය හැදුවේ පාන් කන්න. අපි කට්ටිය පාන් කන්න කියලා හිතාගෙන තමා චිකන් හැදුවේ. බලන්නකෝ යාළුවනේ. චිකන් හදන විදි ගොඩාක් තියෙනවනේ. මේ මං හදන එක විදියක්. හැමදාම එකම විදියට හදන්නේ එක විදිය ටික ටික වෙනස් කරලා තමා හදන්නේ. යාළුවනේ අදත් මගේ වීඩියෝ එක ලස්සන නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා යන්න. අදට ගිහින් එන්නම්. බයි බයි.